Welcome to Silonica Authentic Beauty. ඉතින් අව්‍යාජත්වයේ සුන්දරත්වය සිලෝනිකා කියලා අපි කවුරුත් දන්න දෙයක්නේ. හරි. දැන් අපි බලමු අපේ සිලෝනිකන්ස්ලා ආසාවෙන් බලාගෙන හිටිය අලුත් ෆීචර්ස් ටික මොනවද කියලා. සිලෝනිකා ආයතනය විසින් ඔයගලන්ට ලබා දීලා තියෙන අලුත්ම ෆීචර්ස් ටික තමයි අද අපි කතා කරන්න යන්නේ. ගොඩක් වෙලාවට මේක හැමෝම දන්න දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේක නොදැනුවත් පිරිසක් ඉන්නවානේ. ඒ අයටත් එක්ක තමයි අද මේ සෙෂන් එක කරන්නේ. අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අලුත් අය. එතකොට ඒගොල්ලෝ තව ටිකක් දැනුවත් වෙන්න තමයි මේ ෆීචර්ස් ටික අපි ගෙනල්ලා තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු මොනවද මේ ෆීචර්ස් කියලා. ඉස්සෙල්ලාම රෙජිස්ට්‍රේෂන් එකක් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් කොහොමද ආයතනයේ ලියාපදිංචියක් ඕගොල්ලෝ කරගන්නේ? ඒ වගේම තමයි කොහොමද ආයතනයේ හරහා ඔයාගේ ඩවුන්ලයින් එක රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ? අංක 2 ඒ වගේම තමයි ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අප ආයතනයේ හරහා ඔයගලන්ට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් කොහොමද ඕගොල්ලෝ ලබා ගන්නෙ? ඒ වගේම තමයි අංක 3 ආයතනයේ විසින් ඔයගලන්ට දීලා තියෙන ඔෆර්ස් මොනවද? දැනට අපේ මන්ත්ලි යන ඔෆර්ස් මොනවද? මේවා සම්බන්ධව මේකේ කොහොමද වෙබ්සයිට් එකේ ඇප් එක through ඔයගලන්ට පෙන්눔 කරන්න කියලා. වගේම තමයි අංක 4 කොහොමද ඕගලන්ගේ dates එහෙම නැත්නම් ඕගලන්ගේ personal details අප්ඩේට් ඉන්ෆෝ එකට ගිහිල්ලා කොහොමද ඒ දේවල් අප්ඩේට් කරගන්නේ? බෑන්ක් ඩීටේල්ස් ඕවේවා ඒ වගේම තමයි ඔයගලන්ගේ අලුතෙන් එන්ටර් කරන අපි හිතමු ෆෝන් නම්බර්ස් එහෙම නැත්නම් අලුතෙන් එන්ටර් කරන්න යන ඔයගලන්ගේ තව හැඳුනුම්පත් ඒ වගේම තමයි ඇඩ්‍රස් ලිපිනය මෙන්න මේව කොහොමද තමන්ගේ account එක හරහා අප්ඩේට් කරගන්නේ? මෙන්න මේ ටික තමයි කතා කරන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම යමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක් හරියටම කරන්න කියලා. හරි. අපි දැන් බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ කියලා. එහෙම නැත්නම් කොහොමද සිලෝනිකා ආයතනය තුල ලියාපදිංචියක් කරගන්නේ කියලා. ඒකට ඉස්සෙල්ලාම ඕගලන්ට සිද්ධ වෙනවා ඕගලන්ගේ මොබයිල් ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් ඕගලන්ගේ මොන හරි ඩිවයිස් එකක් තියෙනවා නම් ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් මේ හරහා ඕගලන්ට පුළුවන් Google Chrome එකට ගිහිල්ලා mlm.silonicacosmetics.com කියලා වෙබ්සයිට් එකෙන් යන්න. දැන්ට මම පෙන්වන්නේ වෙබ්සයිට් එකෙන් යන විදිහ. ඔයගලන්ට තව ඔප්ෂන් එකක් තියෙනවා. ඒක තමයි ඔයගලන්ට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Play Store හරහා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න කියලා. ඉස්ලාම අලුතෙන් රෙජිස්ට්‍රේෂන් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ යන්න ඕනේ sign up option එකට. dashboard එකේ පෙන්නනවා sign in ඒ වගේම sign up. එතකොට sign up option එකට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් ඔයාගේ sponsor ID එක. දැන් හිතන්න ඔයාට ඉන්නවා අප්ලයින කෙනෙක්. ඔයා අඳුරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ නම්බර් එක ඉල්ලගත්තා. ඒක එන්ටර් කරා. එන්ටර් කරලා first name එක දැම්මා.
last name එක. ඊළඟ කාරණාව තමයි මොබයිල් නම්බර් එක අප්ලෝඩ් කරනකොට නැත්නම් මොබයිල් නම්බර් එක එන්ටර් කරන අවස්ථාවේදී අනිවාර්යෙන්ම ඔයා බිංදුව කියන නම්බර් එක ස්කිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අයින් කරලා 77 75 70 අන්න එහෙම තියෙනවා නම් ඒ වගේ දාන්න ඕනේ. පස්සේ තමන්ගේ NIC නම්බර් එක. මේ ඩීටේල්ස් ටික විතරයි ෆිල් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා දන්න ඔයාගේ ස්පොන්සර්ගේ නම්බර් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඒ වගේම තමයි මොබයිල් නම්බර් එක මම කලින් කිව්වා වගේම බිංදුව අයින් කරලා ඒ වගේම තමයි NIC නම්බර් එක. ඊළඟ ඔප්ෂන් එක තමයි එතනට ගිහිල්ලා ටික් මාක් එක අනිවාර්යයෙන්ම මාක් කරලා ඔයා ඇග්‍රි වෙනවා කියලා terms and condition වලට ගිහලා sign up option එක විතරයි දෙන්න තියෙන්නේ. එතකොට sign up option එක දුන්නාට පස්සේ ඔයාගේ මොබයිල් එකට එනවා OTP කෝඩ් එකක්. ඒ OTP කෝඩ් එක ඔයා එන්ටර් කරලා ඊළඟට ඔයාට හම්බෙනවා අපේ ආයතනය තුලින් ටෙම්පරරි පාස්වර්ඩ් එකක්, ඒ වගේම තමයි රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. මම දැන් මේක එතන කරලා පෙන්නන්නේ නැහැ. මොකද මම already registered හින්දා මේ පාත් එකම තමයි රෙජිස්ට්‍රේෂන් එකක් කරනකොට යන්න තියෙන්නේ. හැම තිස්සෙම සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන්ම මෙතන බිංදුව දාන්න එපා. මොකද ඔයා මෙතන බිංදුව දැම්මම මෙතන ඔයා sign up දුන්නාම OTP fail වෙනවා. OTP එක යන්නේ නැහැ. try කරලා බලන්න. එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ බිංදුව අයින් කරන්න ඕනි කියන එක. එහෙම sign up දුන්නාට පස්සේ ඔයා අනිවාර්යෙන්ම ඔයාට හම්බෙන ටෙම්පරරි පාස්වර්ඩ් එකයි ඔයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකයි අරගෙන ඔයාට පුළුවන් අලුත් පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න. එතකොට මේ ටෙම්පරරි පාස්වර්ඩ් එකේ අනිවාර්යෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කැපිටල්, සිම්පල්, එතකොට නම්බර්ස්, තියෙන සිම්බල්ස්, අයිකන්ස් මේ හැම දේ ගැනම හරියට සැලකිලිමත් වෙලා ඔයාගේ ටෙම්පරරි පාස්වර්ඩ් එක හරියට දාලා අලුත් පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. හරි. දැන් ඔයා already register වෙලා තියෙන්නේ. ඊළඟට යන්නේ ඔයා register වුණාට පස්සේ කොහොමද ඔයා order එකක් place කරගන්නේ කියන method එකට. මගේ consultant number එක දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ registration number එක දාන්න ඕනේ. password එක දාන්න ඕනේ. හිතන්න මේ අවස්ථාවේදී ඔයාට ඔයාගේ password එක අමතක වුණා. කිසිම ඔප්ෂන් එකක් නැහැ ඔයාට කරන්න. ඔයාට තියෙන එකම එකයි forget password යන්න. forget password ගිය ගමන්ම ඔයාට same scenario එකම තමයි ආයෙ එනවා මොබයිල් නම්බර් එක දාන්න. අර මං කිව්ව විදිහටම බිංදුව නොදා මොබයිල් නම්බර් එක දැම්මා. consultant ID එක දැම්මා. ආයෙත් ඔයාලට temporary password එකක් ගන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි තමන් හදාගත්ත තමන්ගේ password එක මතක තියාගන්න එක. හරි. මේ විදිහට log වුණා. දැන් log වෙනකොට ඔයාට මෙහෙම ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. එහෙම නැත්නම් අපේ සිලෝනිකන්ස්ලට ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා choose login method එකක්. තමන්ගේ account එකටද log වෙන්න පුළුවන් නැත්නම් downline ගේ account එකටද log වෙන්න පුළුවන්. මේක හරියම ඇඩ්වාන්ස් ලෙවල් එකක්. මොකද තමන්ට ඕඩ් එක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම easily downline එකටත් ඕඩ් එකක් දාන්න පුළුවන්. ඒක මේ සිලෝනිකා ආයතනයේ මගින් ඕගලන්ට දුන්න විශේෂී අවස්ථාවක්. මොකද අපි හැමෝම කාර්ය බහුල ජීවිතයත් එක්ක ඉන්නේ. එතකොට හිතන්න ඔයාට ඕඩර්ස් තියෙනවා. හැබැයි ඔයාට ඕඩ් එක දාගන්න තරම් ටයිම් එකක් නැහැ. පොඩි මැසේජ් එකක්, පොඩි කෝල් එකක් දීලා මට මේ ඕඩර් එක ප්ලේස් කරගන්න පුළුවන්ද කියලා අප්ලයින් එකට කතා කරන්න විතරයි තියෙන්නේ. එතකොට එයාට පුළුවන් එයාගේ යටින් ඉන්න ඔයාට දාලා දෙන්න ඕඩර්ස්. මම උදාහරණයක් පෙන්නන්නම්.
මේ විදිහට අපි ගියොත් ඔයාට ඕන නම් ඔයාගේ ඩවුන්ලයින් එකට ඕඩර් එකක් දාන්න. එහෙම වුණාම ඔයාට පුළුවන් continue as downline කියන ඔප්ෂන් එකට යන්න. ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙතන සර්ච් බාර් එකේ ඔයාට මතකයි නම් එයාගේ නම ටයිප් කරන්න පුළුවන්. ඔයාට මතකයි නම් එයාගේ කන්සල්ටන්ට් නම්බර් එක ටයිප් කරන්න පුළුවන්. එහෙම ඔප්ෂන් ඔයාට තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාට ඉන්නවා කියලා සඳුනි කියලා එක්කෙනෙක්. දැන් ඔයාට එයාගේ කන්සල්ටන්ට් නම්බර් එක මතක නැහැ. සඳුනි කියලා ටයිප් කරාම සඳුනි ඔයාට පෙන්වන්න කරන එයාගේ ID නම්බරේ 2342. මෙතනට ගිහිල්ලා do you want to select සඳුනි තරුෂිකා order? Yes. confirm කරන්න තියෙන්නේ කෙලින්ම සඳුනිගේ order එකට එනවා. මෙන්න මේ විදිහට තමයි downline order එකක් දාන්නේ. ආයෙ හොඳට මතක තියාගන්න continue as downline orders වලට ගියා. ඔයාලට search කරන්න තියෙනවා නම් consultant number එක ඒ මතකෙන් එහෙම පුළුවන් නැත්නම් නම දාලා search bar එකේ ඔයාට එයාගේ dashboard එකට එහෙම නැත්නම් එයාගේ account එකට log වෙලා orders දාන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කොහොමද මට නැත්නම් Tamanට order එකක් දාගන්න කියලා. sign in option එකට ගියා continue as default. මේක Tamanට දාගන්න order එකක්. එතකොට මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන්නේ අපේ ප්‍රොඩක්ට්ස් ටික මොනවද අපිට තියෙන ප්‍රොඩක්ට්ස් කියලා තමයි පෙන්눔 කරන්නේ. මෙතන ඔයාට සර්ච් බාර් එකකින් පුළුවන් නම්බර් එකකින් සර්ච් කරන්න. ප්‍රොඩක්ට් එක නම්බර් එකෙන් කොහොමද සර්ච් කරන්නේ? මේ විදිහට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නමින් සර්ච් කරන්න. මේ ඔප්ෂන් දෙකම සිලෝනිකා ආයතනය විසින් ඕගලන්ට දීලා තියෙනවා. හරිම ලේසි, හරිම සිම්පල් මෙතඩ් එකක් තියෙන්නේ. මේ හැමදේම ලේසියෙන් පහසුවෙන් කරගෙන යන්න. හරි. දැන් අපි ඕඩර් එකක් දාලා බලමු. පොඩි බට එකක් දාගන්නවා. මේ විදිහට තමයි බොඩි බට එක දානකොට MRP, CP, එතකොට total points මෙතනින් පුළුවන් ඔයාලට quantity ගන්න වැඩි කරගන්න. ඒ වගේම quantity ගන්න අඩු කරගන්න පුළුවන්. බොඩි බට දෙකක් දාගත්තා. එතකොට මට total එක පෙන්නනවා. ඒ වගේම තමයි points උත් පෙන්නනවා. ඊළඟට තියෙන්නේ add to cart කරගන්න. ඒ වගේම මට තව lip balm එකක් ඕනේ. ඒකත් to back දැම්මා. මගේ ඕඩර් එක මෙච්චරයි. මේ ටික තමයි මට ඕන වෙන්නේ. එතකොට ඔයාට back option එකකුත් තව අපි දීලා තියෙනවා. මෙහෙම ඕඩර් එකට easily back වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන show menu එකේ ගිහිල්ලා ඔයාට පුළුවන් ආයි home කියන page එකට යන්න. දැන් මම යන්නේ මගේ cart එකට. මේක තමයි මගේ ඕඩර් එක. body butter 2යි melon kiss lip balm 1යි. දැන්ට මට පෙන්නනවා points 72ක්. හරි. මෙච්චරයි මගේ ඕඩර් එක. දැන් තියෙනවාට ඕඩර් එක මේක තමයි තියෙන්නේ. හිතනවාට මේක ආයි චේන්ජ් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට අමතක වුණා තව ඕඩර් එකක් තව ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න. එහෙමනම් ඔයාට ආයි පුළුවන් මේ back option එකට ගිහිල්ලා තව ප්‍රොඩක්ට් එකක් මෙහෙම ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන same path එකේ මේ විදිහට යන්න තියෙන්නේ. ඊළඟට මේක තමයි මගේ finishing order එක. ඕඩර් එක චෙක් කරා, ඩබල් චෙක් කරා ඉස්සරහට check out option එකට යන්න තියෙනවා. දැන් මේ check out option එකට ගියාට පස්සේ ඔයා offers වලට valid කෙනෙක් නම් offers වලට active වෙලා තියෙනවා නම් ඊළඟ page එකේ ඔයාට offers කියන එක පෙන්නනවා. ඔයාට free මොනවද දෙන්නේ? ඔයාට discount products මොනවද දෙන්නේ? මේ හැමදේම පෙන්නනවා. එතකොට මේ හැමදේම plus mark එකෙන් ඔයගොල්ලෝ minus කරගෙන ඔයගොල්ලන්ගේ cart එකට add කරගන්න තියෙන්නේ. හරි. දාගෙන යනකොට ඔයාට මෙතන පෙන්නනවා ඔයාගේ total BP ගාන. ඒ වගේම තමයි මෙතන දැනට කීයක් ඔයාගේ order value එකට add වෙලාද කියලා total එක. දැන් අපි යන්නේ මේ order එක finish කරන්න. proceed to checkout ගියා. මෙතනදී option දෙකක් අහනවා.
ඔයාට මේක self pickup දෝනේ නැත්නම් delivery option එකද කියලා. එතකොට ඔයාට මේක self pickup ඕන නම් ඒ කියන්නේ ඔෆිස් එකකින් collect කරගන්න කියන එක yes card payment එකේ විදිහටම දීලා තියෙනවා. එතකොට ඔයාට මෙතන order details ටික ඒ විදිහටම බලන්න පුළුවන්. total එක බලන්න පුළුවන්. ඔයාට තියෙන්නේ මේක continue කරගෙන finish යන්න. දැන් හිතන්නකෝ මට මේක ඔෆිස් එකකින් නෙමෙයි collect කරන්න ඕනේ. delivery. එතකොට delivery option එක select කරා. address බලන්න. ඔයාලට මෙතන address edit කරන්න පුළුවන්. shipping address එක. මට මේකට shipping address එක වෙන එකක් දාන්න ඕන නම් ඒක දාන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මේ products ටික මගේ යාළුවට යවන්න ඕන නම් යාළුවගේ address එක මෙතන දාන්න පුළුවන්. හරි. මේ මගේ order එක මගේ order එකට delivery fee එක add වෙනවා. මොකද මගේ order එක 12000කට වඩා අඩු අගයකින් තියෙන නිසා. මගේ දැන් total එක 11348යි 740. මේක තමයි මගේ order එක. දැන් මම මෙතනින් check out වෙලා ඉස්සරහට යනවා. මේ අවස්ථාවේදී හැමෝම හිර වෙන කාරණයක් තමයි මෙතනදී card details දෙන්නේ නැහැ පස්සේ දෙන්නම් කියලා තියෙන්නේ. එහෙම දුන්නොත් මේක unpaid order එකක් විදිහට save වෙලා තියෙනවා. ආයි ඔයාට නැවත ඔයාගේ account එකට ඇවිල්ලා payment කරන්න බෑ. ඒ හින්දා card payment එකක් කරනවා නම් ඔයාට මෙතන ඔයාගේ card numbers ටික දීලා යන්න පුළුවන්. ඒ වගේම ඔයා නෑ මම පස්සේ payment එක නම් කරන්නේ මෙතන cancel දීලා are you sure you want to cancel your order? Yes. cancel දුන්නාට පස්සේ ඔයාගේ order එක cancel වෙන්නේ ඒ payment method එකේ payment කරන තැනින් ඔයා cancel වුණා කියලා තමයි එන්නේ. ඒ වුණාට පස්සේ ඔයාගේ account එකේ මේක unpaid order එකක් විදිහට පෙන්නනවා. එතකොට තියෙන එකම option එක තමයි bank transfer එකක් කරන එක. අපේ සිලෝනික account එක තියෙනවා. ඔයගලන්ට පුළුවන් bank transfer එකක් කරලා payment එක update කරගන්න. හරි. ඕඩ එකක් දාන විදිහ තමයි මම කතා කරේ. අපි registration එකක් කරන්නේ කොහොමද? ඒ වගේම තමයි downline registration එකක් කරන්නේ කොහොමද? downline එකේ account එකට log වෙලා කොහොමද යාට ඕඩ එකක් දාන්නේ? අන්නේ සම්බන්ධව අපි කතා කරා. ඒ වගේම තමයි තමන්ගේ ඕඩ එක කොහොමද වෙබ්සයිට් එක හරහා දාගෙන යන්නේ කියන එක. ඒ වගේම තමයි offers. තමන්ට add වෙන offers මොනවද? ඒවා ගන්න එකේ වාසි මේ හැමදේම අපි කතා කළා. හරි. ඊළඟ ඔප්ෂන් එක තමයි මේ හැමදේම කතා කරාට ඔයා ඔයාගේ account එක අනිවාර්යෙන්ම fulfill කරගෙන තියෙන්න ඕනේ. දැන් උදාහරණයකට හිතන්න මගේ account එකේ නැත්නම් මගේ සිලෝනිකා consultant account එකේ details අඩුයි. ඔයාගේ bank details නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා NIC upload කරලා නැති වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ ඔයා ඔයාගේ තියෙන හැම ඩීටේල් එකක්ම මෙතන එන්ටර් කරන එක. තමන්ගේ account එකට log වුණා. මෙතන තියෙනවා show menu කියලා. එතනට ගියා. update info කියලා තියෙනවා. එතනට ගිහිල්ලා ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට ඔයාට මෙතන වැටෙනවා ඔයාගේ bank details enter කරලා නැත්තම් enter කරන්න. දැන් ඔයාලට පේනවනේ මේ account එකේ personal details ටික එහෙම විතරක් නම් phone numbers, Gmail, NIC numbers තියෙනවා. එතකොට address උත් තියෙනවා. billing, shipping address තියෙනවා. හරිද? හැබැයි මෙතන හිස්තැන තියෙන bank details. එතකොට ඔයාට කරන්න තියෙන අපි මෙතන edit option එකක් දීලා තියෙනවා. edit option එකට ගියා ඔයාට තියෙන්නේ ඔයාගේ bank details enter කරන්න. හරි. අපි දැන් enter කරමු bank එක HNB branch එක කඩවත account number එක account name
මෙතන මගේ පාස්බුක් එක තියෙනවා නම් හරි ස්ටේට්මන්ට් එක තියෙනවා නම් මෙතනින් අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. එතකොට මං ගාව දැනට නැහැ. එහෙනම් මම මේ ටික විතරක් සබ්මිට් කරනවා. හරි. මෙතනින් go back වෙන්න පුළුවන්. දැන් මගේ details මම සබ්මිට් කරලා තියෙන්නේ. හැබැයි මේක වෙරිෆයි වෙලා නැහැ. වෙරිෆයි වුණාම තමයි ආයතනය හරහා වෙරිෆයි වුණාම තමයි මගේ details ටික පෙන්눔 කරන්නේ. මම already details දාලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි bank details upload කරන්නේ. එහෙම නැත්නම් ඔයගේ account numbers කොහොමද upload කරන්න කියන විදිහ තමයි මම පෙන්නේ. ඊළඟ කාරණාව තමයි activity report එකක් කොහොමද බලන්නේ. මේක ඔයාගේ app එකනොත් පුළුවන්, website එකනොත් පුළුවන්. මේ විදිහට ඔයාට පෙන්නනවා activity report එක Excel එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් PDF විදිහටත් ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට තව වාසියක් අපි දීලා තියෙනවා සිලෝනිකා ආයතනය මගින් පසුගිය වාර්තා නැත්නම් පසුගිය activity reports බලා ගන්න විදිහ. ඒව කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. 8 වෙනි මාසේ, 7 වෙනි මාසේ මේ හැමදේම දැන් ප්‍රසන් 9 වෙනි මාසේ ඒ වගේම තමයි දැන්ට යන 10 වෙනි මාසේ මේ හැමදේම බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට තියෙන්නේ සිලෙක්ට් කරගන්න ඔයාලට Excel එකක් දෝනේ. එහෙම නැත්නම් PDF ඔප්ෂන් එක දෝනේ කියන එක විතරයි. ඊළඟ කාරණාව තමයි my current summary. ඒ කියන්නේ ඔයාගේ summary එකේ මේ වෙලාවේ තියෙන points, total BV, performance level මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඔයා consultant number එක, එතකොට level එක තියෙන leg එකේ total points කීයද තියෙන්නේ, total BV, performance level, performance discount මේ හැමදේම බලා ගන්න පුළුවන්. back option එකට ගිහිල්ලා ආයිත් එන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දීලා තියෙනවා පාස්වර්ඩ් එකක් කොහොමද චේන්ජ් කරගන්නේ. අර මම දැන් කිව්ව විදිහටත් පුළුවන්. ඉස්සර ගිහලා forget password යන විදිහම තමයි තියෙන්නේ. මේ මූලික කාරණා ටික තමයි දැනට අපි ඕගලන්ට හඳුන්වලා දීලා තියෙන විශේෂිත වූ අලුත්ම ෆීචර්ස් ටික. කෝඩ් එකක් දාගන්න යනකොට කොහොමද? කෝඩ් එකක් දාගද්දී ඕගලන්ට තියෙන offers, එතකොට මේ විදිහට back options, ඒ වගේම තමයි ඩවුන්ලයින් කෝඩ් එකක් දාගන්නේ කොහොමද? රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ කොහොමද? මේ දේවල් හරිම සරලයි. මොකද rocket science නෙමෙයි හරිම සරල විදිහට තමයි දාලා තියෙන්නේ. වගේම තමයි ඔයා මෙච්චර කාලයක් දාපු orders ගාන ඔයාටම බලන්න පුළුවන්. කොච්චර orders දාලාද ඔයාගේ orders cancel වෙලා තියෙනවා. එතකොට ඔයාගේ unpaid orders මේ හැමදේම බලා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරේ. මොකද මේ බේසික්ම ටික අපි දැනගෙන ඉන්න ඕනේ. කොහොමද ආයතනයක් කරා සම්බන්ධ වෙලා ඉන්නකොට ඔයගලන්ගේ තියෙන වැඩ කටයුතු පහසුවෙන් කරගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. මොකද ආයතනයක් වශයෙන් අපි ඔයගලන්ට ලබා දීලා තියෙන මේ අලුත්ම ෆීචර්ස් එක්ක කොහොමද ඔයගලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක. ඔයගලන්ගේ පහසුව සඳහාම විතරමයි අපි මේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් සිලෝනිකා ආයතනයක් වශයෙන් ඔයගලන්ට මේ දීලා තියෙන හැම ඩීටේල් එකක්ම හොඳට ස්ටඩි කරන්න. කොහොමද ඔයගලන්ගේ රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ අර මං කලින් කිව්වා වගේ සයින් ඉන් ගිහිල්ලා තමන්ගේ ඕඩර් එක දාගන්න පුළුවන්. සයින් අප් එකෙන් තමයි රෙජිස්ට්‍රේෂන් එකක් වෙන්නේ. මං කිව්වා වගේම මොබයිල් නම්බර් එකට බිංදුව දාන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි ඩවුන්ලයින් කෙනෙක්ගේ ඕඩර් එකක් දාගන්නේ කොහොමද? ඩවුන්ලයින් account එකට log වෙන්නේ කොහොමද? එයාට ඕඩර් එක ප්ලේස් කරගන්න විදිය මේ හැමදේම මේ වීඩියෝ එක තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ personal bank details අනිවාර්යෙන්ම දාලා තියන්න. මොකද ඒක ඉදිරියේදී ඔයගලන්ට ඔයගලන්ගේ performance level up කරනකොට ගොඩාක්ම වැදගත් වෙන දෙයක් තමයි. ඒ හින්දා අනිවාර්යෙන්ම තමන්ගේ account එක fulfill කරලා තියාගන්න. හරි. හැමෝටම විශ් කරනවා ගොඩාක් දිගු ගමනක් යන්න කියලා සිලෝනිකා ආයතනය හරහා ඔයගලන්ගේ හැම බලාපොරොත්තුම ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා මේ මොහොතේ කියනවා.